ලංකාව කියන්නේ විශේෂයෙන්ම සංස්කෘතික රාමුවකින් කොටු රාජ්‍යයක්. සාමාන්‍යයෙන් ලංකාවේ පුරවැසියන් විදිහට සමීප වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ සංස්කෘතියත් එක්ක. සංස්කෘතිය සම්මත වෙන්නේ සමාජයේ පුද්ගලයන්ගේ භාවිතයත් එක්ක. මිනිස්සු හිතන පතන විදිහත් එක්ක මේක වෙනස් වෙන්න පුළුවන්. සංස්කෘතිය ගැන වැල්වටාරම් කියාගෙන ආවේ අදාළ තැනට එන්න. අද කතා කරන මාතෘකාව අදාළ තැන වෙන්නේ ආදරය, රාගය, විවාහය, ලිංගිකත්වය කියන තැන. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මේ දේවල් ගැන කතා වෙන්නේ රහසගතව, පුද්ගලිකව. ලංකාවේ බොහෝ දෙනෙක් මුලින්ම හිතන දේ තමයි ආදර සම්බන්ධතාවයකට මුල පුරන්නේ ලිංගිකත්වය, ලිංගික ආශාවන් මත පදනම් වෙලා කියලා. ඒක වැරදි. මෘදු සිප ගැනීම, සැහැල්ලු බදා ගැනීම වලින් එහාට යන දේවල් තියෙන්න පුළුවන්. ඒත් ඉස්සෙල්ලාම ආදරයක් ඇති වෙන්නේ එහෙම දෙයක් සඳහා නෙවෙයි. ඔයාට එහෙම දෙයක් පිළිබඳ සිතුවිල්ලකින් ඒ ඔබට ආදරය කියලා හැඟුණොත් ප්‍රවේශමෙන්. ආදරයයි රාගයයි කියන්නේ දෙකක්. සරලම උදාහරණයක් දෙන්නම්. ආදරය කියන දේ විකුණන්න බෑ. ඒත් රාගය කියන දේ විකුණන්න පුළුවන්. ආදරය හරහා රාගය ඇතිවීම සාමාන්‍ය දෙයක්. ආදරය හරහා ආකර්ෂණය තුලින් රාගික සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ලංකාවේ සංස්කෘතික රටාව ඇතුලේ මේ දේ ගැන තේරුම් ගන්න තරුණයෙකුට තරුණියකට අවකාශ හිමි වෙන්නේ නැහැ. මේ සම්බන්ධ උපදේශන පොත්පත් සාමාන්‍යයෙන් නැහැ. ඉතින් පුද්ගලිකව මේ අත්දැකීම් වලට එකතු වීමෙන් තමයි Tamanට මේ පිළිබඳව තේරුම් ගන්න වෙන්නේ. ඒත් ඉතින් එහෙම වෙනකොට කෝච්චිය ගිහින් ඉවරයි. මේ ගැන අත්දැකීම් ලැබුණු අය වුණත් විවෘතව කතා කරන්නේ නැත්තේ මේ විවෘතභාවය නැති වෙලා තියෙන්නේ මේ තියෙන සංස්කෘතික රාමුව නිසා. මනුෂ්‍ය ආදරය ඇති වෙලා තියෙන්නේ තම පරම්පරාව ගෙන යාම කියන ප්‍රාථමික අවශ්‍යතාවය ඉදිරියට ගෙන යාම පදනමක් විදිහට. හැබැයි ආදරය හරහා බැඳීම් ඇති වුණත් තම පරම්පරාව ගෙන යන්න අවශ්‍ය පාර නිර්මාණය වෙන්නේ රාගයෙන්, ලිංගික ආශාවන් තුළින්. මේක ස්වභාවික දෙයක්. අවුරුදු 10ක් 15ක් ආශ්‍රය කරපු අය බැඳලා අවුරුද්දෙන් දෙකෙන් දික්කසාද වෙන සිද්ධි අපි ඕනිතරම් අහලා තියෙනවා. කසාද බැඳලා ඉද්දිත් තමන්ගේ ස්වාමියා තමන්ගේ බිරිඳ අනියම් සම්බන්ධතාවල පැටලෙන අවස්ථා ඕනිතරම් අපි අහලා තියෙනවා. මේ හැම එකකටම හේතුව විදිහට මම දකින්නේ ආදරය කරන දෙන්න අතර අන්‍යෝන්‍ය අවබෝධයක් නැතිකම කියලයි. විවාහය කියන එක සෑහෙන්න සීරියස් දෙයක්. දෙන්නට දෙන්න ජීව විද්‍යාත්මකවත් මනෝ විද්‍යාත්මකවත් ගැලපෙන්න ඕන. ඒ වයසින් තමන් ආස කරන පෙනුමින් තමන් ආස කරන හැසිරීමෙන් වගේම හිතන පතන විදිහනුත්. ආදරය කියන මාතෘකාවේදී හැම ආදර කතාවකම රාගය මුසු වෙච්ච එක හෝරාවක් හරි තියෙනවා. බිත්ති 4ක් මැද කාටත් හොරෙන් කොටු වෙන්න බැරි අසම්මතයක් නොතිබුණා වුණත් කෙටි පණිවිඩ වලින් ඇමතුමකින් හරි එයාලගේ ලෝකවල තනිවන හෝරාවල්. විඳින්න බැරි හැඟීම් වුණත් වචන වලට පෙරලෙනවා. එයාලා මහා රෑ මනසින් ඒ පහස විඳිනවා. ඒ අසහනය නෙවෙයි ආදරය. මහා රෑක ඒ පහස විඳින්න බැරි වුණත් මැනික මං ලං වෙන්න දහලා ඒ හැඟුම කෙටි පණිවිඩයකින් හරි හුවමාරු වෙද්දි මනසින් උනත් ඒ රාගය විඳින්න පුළුවන්. දන්නවද? නින්දෙනුත් කොල්ල කෙල්ලෝ තමන්ගේ ආදරේ පහස හොයනවා. ආසම හැඟීම් එක මනසින් ආදරය රාගය හැඟීම් විඳ ගන්නවා. ඉතින් ආදරය කියන දේ ඇතුලේ රාගය ආශාව කියන දේ අනිවාර්යයෙන්ම තියෙන දෙයක්. මේ ලෝකේ පැවැත්ම ආදරය බැඳීම් මත පවතින දෙයක්. එහෙනම් ලෝකේ පැවැත්ම බැඳීම් සාර්ථක වෙන්න මේ විෂය අපි මනාව හදාරන්න ඕනේ නේද? සංස්කෘතිය කියා විඳවන්නේ නැතුව ජීවිතේ විඳින්න ඕනේ නේද? මැණික් කටුව ගාවට හාදුවක් තියලා ඇස්වලට එබෙන තප්පරේදී හුස්මට හුස්මක් දැනෙන ගානට ලං වෙලා ආත්මයම පසාරු කරන ආදරේ ළඟ බැඳීම් රැකුණ හැමදාම හැඟීම් ඇවිස්සෙන හැම තප්පරයකම හැඟීම් කෝටියක් නිදහසේ ඇහැරෙන්න උඹ මගේ පණ කියලා දැවටි ගුලි වෙන්න ගැහැණු පිරිමි හැමදාම තැඟලුවේ රාගයෙන් මත් වෙලා ආදරේ විඳ ගන්න. රාගයේ උත්කෘෂ්ඨයට ගොස් පණුදු වෙනතුරු එකිනෙකා වෙලෙන දහදියෙන් බරිත හෝරාවකත් ප්‍රේමයෙන් මුද වැඩි සර්වාංගයේම බැතියෙන් සිබ පිරිබඳින නිවි සැනසිලි සුසුම් මුදවන හෝරාවකත් මිහි පිට බොහෝ ගැහැණුන් මෙන්ම පිරිමින්ද පිපාසයෙන් පසුවෙන රාගයනුත් මත් වෙන්න ජීවිතේ එකවරක් හරි. හැබැයි තමන්ගේ කෙනත් එක්ක විතරක්. ඉතින් ආදරය රාගය විවාහය පටලවා ගන්න එපා. විවාහය ගොඩනැගෙන්නේ ආදරයත් රාගයත් එකතු වෙලා. එතනින් තමන්ගේ පරම්පරාව ඉදිරියට අරගෙන යන්න. ඒත් ආදරය කියන්නේ වෙනම මතවාදයක්. ඕනම කෙනෙකුට ආදරය කරන්න පුළුවන්.
ඒත් ආදරයත් රාගයත් එකතු කරගත්තොත් එතනදී ඒක වෙන්නේ විවාහ වීමේ අපේක්ෂාවත් එකතු කරගෙන නොබිදිය හැකි බැඳීමකුත් එකතු වෙලා. රාගය අවශ්‍ය වෙන්නේ විවාහය රැක ගන්න. මේ කරුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි. තමන්ට හොඳයි ගැලපෙනවා කියලා හිතෙනවා නම් ඒ දේ කරන්න ඕනම කෙනෙකුට අයිතිය තියෙනවා. ඒත් සමහර අවස්ථාවල ආදරය කියන දේ රාගයෙන් යුක්ත සංකල්පයක් වෙනවා. ස්පර්ශයක්වත් නොලැබ හෝ නොඉල්ලමින් ආදරයට ආදරය කරන මිනිස්සු ජීවිතේ සමහර තැන්වලදී අපිට මුණ ගැහෙනවා. රාගය ආදරයක සාධකයක් පමණයි. රාගයම ආදරය නම් වියපත් වියකදී ආදරයත් එතනින් සිඳී යා යුතුයි. විවාහ ජීවිතයේ ආදරය හා ලිංගිකත්වය ගැන කතා කරද්දී සෙක්ස් කියන්නේ ආදරය නෙවෙයි කියලා සමහර අය කියනවනේ. ඒත් විවාහ ජීවිතයේදී සෙක්ස් කියන්නේ ආදරය හා සමානව විඳිය හැකි සුවිශේෂී දෙයක්. ගොඩක් වෙලාවට දෙන්න විවෘතව මේවා කතා කරන්නේ නැහැ. දරුවෝ පවුලේ වගකීම් කියන දේවල් එක්ක තමන්ගේ සහකරුට අවශ්‍යම බැඳීමක මූලිකම දේ වෙන ලිංගික ජීවිතයේ සමහර විට මගහැරෙන්න පුළුවන්. පවුල් ජීවිතය ඇතුලේ මේ දේ දීර්ඝ කාලීනව මගහැරී යාමත් එක්ක මේ අවශ්‍යතාවන් විවිධාකාර මාර්ගයන්ගෙන් සපුර ගන්න යොමු වෙන්න පුළුවන්. වර්තමානයේ මේවා කතා නොකරන නිසා මේවා එළියට නොයන නිසා බහුතරයක් සම්බන්ධකම් පෞල් ජීවිත බිඳලා ගිහිල්ලා තියෙනවා. ආදරේ සෙනෙහසත් එක්ක ලිංගික අවශ්‍යතාවන් සපුර ගන්න තමන්ගේ ජීවිතයට සහකාරයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ දේවල් කතා කරන්නේ මිනිසුන්ට පෞල් ජීවිතය තුළ මඟහැරෙන දේවල් මතක් කරන්න. කැඩුණු බිඳුණු තැන් පළඳ වෙලා තියෙන තැන් හදාගන්න පුළුවන් නම් හදාගන්න. මේවා නෝගතුන්ට විකාරයක් වුණත් දුර දකින්න කෙනෙක්ට මේ කියපු ටික ඇති ජීවිතේ මඟ ඇරිච්ච දෙයක් තියෙනවා නම් හදාගන්න. ආදරයක් නැති රාගය භයානකයි. රාගයක් නැති ආදරය අසම්පූර්ණයි. මේ දෙකම නැති විවාහය අපායක්. ඉතින් ආදරය කරන්න, රාගය විඳින්න, විවාහය බැඳීම් රැකගන්න, ජීවිතේ විඳින්න. ඔයාට සුබ දවසක්.